චාම මේ මාව එකගෙන යනවා මේ යාට තියනවලු සීක්‍රට් ස්පොට් එකක් තියනවලු මට පෙන්නන්න. ඒක පෙන්නන්න මේ මාව එකගෙන යනවා දැන්. බලමු අපි ගිහලා මොකද්ද සීක්‍රට් ස්පොට් එක කියලා. ඒ සෑහෙන වෙලාවක් තිස්සේ සෑහෙන්න මට මේ බල කරලා තමයි මට කිව්වේ එන්න කියලා මම පාඩුවේ ඉන්නකොට. In my head again, you had your heart set on me. බියුටිෆුල් බීච් එකට යන තැනින් අනිත් පැත්තට හැරෙන්න. මගේ යාළුවෙක් ඉන්නවා එතන. මගේද? ඒ. අන්න හරි. ඒක ඇත්ත. දැන් මම මෙතෙන්ට දෙකපාරක් ආවේ. දැන් මෙතෙන්ට එකපාරක් ඇවිල්ලා මෙයා මේ පොට් එකක් හොයාගෙන ඊට පස්සේ දැන් මේ මාව එක්කගෙන යනවා එතෙන්. මොකද තමයි මෙයාගේ වැඩේ ඉති. කොහේ හරි ආවා. අර පොඩ පාඩුවේ ඉන්න දෙන්නේව නැහැ. Messing with my head again, you had your heart set on me. මේ තියන්නේ යාගේ සීක්‍රට් ස්පොට් එක. ෂා මෙතනද මෙතන සීක්‍රට් ස්පොට් එක ගයිස්. අපි මෙතනට යන්නේ කොහොමද කියලා බලමු. මෙන්න මෙහෙම තමයි යන්න තියෙන්නේ. මට මේ චීස් කේක් එකක් තියෙන්නේ. ඉස්මේ අතේ තියෙනවා චීස් කේක් එකක්. ඒකත් එක්ක තමයි පොඩ්ඩක් අමාරු කරන්න මේ වෙලාවේ. මෙහෙම යන්න තියෙන්නේ. කරන්න බෑ මේ. එතරම් හරියම ලස්සනයි. ලස්සන චූටි පුංචි ප්‍රයිවට් බීච් එකක් වගේ එකක් මේ හැදිලා තියෙනවා මේ පැත්තේ. නැන්ද දැක්කේ මාව? When you're tired and worn and you feel like you can't go on, I'll be there to put one foot in front of the other. When you've lost your way, oh, the first time your heart breaks, I'll pick up the pieces
before. I'll be by your side and walk you down into your forever. I'll be there for you. Every fall and every rise, every wrong and every right. I'll be there for you. When the time finally comes. ඉතින් ඔයා කියන්නවා කොහොමද මේ ලස්සන බීච් එක හොයාගත්තේ කියලා? ආ? ඔයා කොහොමද මේ ලස්සන බීච් එක හොයාගත්තේ? හොම්වර්ක් කරලාද ආවේ ඔයා? ට්‍රිප් එකෙන් කලින් කොලන්ත ගැන ඉන්ෆර්මේෂන් හොයන්න මම YouTube වීඩියෝස් සෑහෙන බැලුවා. එක වීඩියෝ එකක මම දැක්කා YouTube කෙනෙක් එනවා මේ බීච් එකට, මේ සීක්‍රට් බීච් එකට. එයාගේ යාළුවෝ කීප දෙනෙක් එක්ක මම දැක්කහම හිතුවා මමත් පුළුවන් නම් try කරන්න ඕනේ මේ බීච් එකට යන්න කියලා. හැබැයි ඒකේ ලොකේෂන් එක ටැග් කරලා තිබුණ නැහැ. ඒ තැන ලස්සනයි කියලා දන්නවා වුණත් මට යන්න ඕමනාව තිබුණත් මට යන්න ප්ලෑන් කරගන්න විදිහක් තිබුණ නැහැ. මේ තැන ලොකේෂන් එක මම හරියට දන්නේ නැති නිසා. ඔයගලන්ට මතකනේ අපි කොලන්ත වලට ආපු ගමන්ම අපි ගියා බියුටිෆුල් බීච් එකට. බියුටිෆුල් බීච් එකට හැරෙන තැනදී මම කල්පනා කරා මම අර වීඩියෝ එකේ දැකපු බීච් එකට යන පාරත් මේ වගේ නේද කියලා. ඉතින් ඕක ඔළුවේ තිබුණ නිසා මම ආවා දැන් ටිකකට කලින් මේ පැත්තට මං හොයන සීක්‍රට් බීච් එක හොයාගන්න පුළුවන් වේද කියලා බලන්න. මං හිතුවා හරි සීක්‍රට් බීච් එක තිබුණේ බියුටිෆුල් බීච් එකට හැරෙන පාර දිගේ මීටර් 100ක් 200ක් විතර ඉස්සරහට ආවහම වමට හැරෙන්න පොඩි අඩිපාරක් වගේ තියෙනවා. අන්න ඒ පාර දිගේ ආවහම ඔයගලන්ට මෙන්න මේ ලස්සන සීක්‍රට් බීච් එක හොයාගන්න පුළුවන්. ඇත්තටම මම මුලින් බැන ගියාට මට පස්සේ කල්පනා වුණා බැරි වෙලා හරි මම මෙතනට ගියේ නැත්තම් මේ ට්‍රිප් එක කොච්චර තව ඉන්කම්ප්ලීට්ද කියලා. ඉතින් ඒ මෝමන්ට් එක ඇත්තටම මම මගේ ජීවිතේ ගොඩාක් චෙරිෂ් කරන ආයෙත් හැරිලා බලද්දි මාරම ආස කරන මෙමරි එකක්. ඉතින් ඒක නිසා ඒක මිස් වුණා නම් ඒක මාරම අපරාධයක් වෙන්න තිබ්බා. සීක්‍රට් බීච් එකට ගිහිල්ලා අපි කෙලින්ම ගියා හොටෙල් එකට. පූල් එකටත් ටිකක් දැස්සට පස්සේ ඇත්තටම අපිට හොත්තටම බඩගිනි වුණා. When you're tired and worn and you feel like you can't go on, I'll be there to put one foot in front of the other. When you've lost your way, oh, the first time your heart breaks, I'll pick up the pieces and put them back. ඉතින් අපි කොලන්තවල ඉන්න දෙවනි දවසත් ඒ විදිහට ඉවර වෙනවා. ඒත් එක්කම අපේ තායිලන්ඩ් සීරීස් එකේ එපිසෝඩ් 4.2 මෙතනින් ඉවර වෙනවා. අපි හෙට යනවා කොලන්තවල 4 අයිලන්ඩ් ටුවර් එක. ඉතින් ඒ ටුවර් එකේ අපිට ඔයාලට පෙන්වන්න මාරම ලස්සන තැන් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ ටුවර් එකත් එක්ක එපිසෝඩ් 4.3 එකෙන් අපි ආයිත් ඉක්මනින්ම හම්බෙමු. එහෙනම් අපි ගිහින් එනකන් ඔයාලා පරිස්සමින් ඉන්න. අපේ වීඩියෝස් වලට කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්.